sharing love on this silent night. Quality and trust in every home, wherever you may choose to roam. Merry Christmas from our family to yours, bringing joy through all your doors. Innovation with a heart so true. DL Electronics, wishing the best for you. DL Electronics, happy holidays. ආයිබෝන් කියල පිළිගන්නවා DL Electronics and Printing YouTube channel එකට. ඔන්න නත්තල් වලට ගැලපෙන වීඩියෝ එකක් තමයි අද මම ගෙනහැල්ලා තියෙන්නේ. ඉතින් ඒ මොකද්ද? නත්තල් වලට ගොඩක් අය නත්තල් ගස් හදනවානේ. සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි, කතෝලික එහෙම කියලා නැති වුණත් අපේ බෞද්ධ අය පවා දැන් කාලේ නත්තල් වලට නත්තල් ගහක් හදනවා. ඉතින් පොඩි අය ඉන්න ගෙවල් වල නම් කොහොමද නත්තල් ගහක් හදනවා ආසාවට හරි හදනවා. ඉතින් ඒ නත්තල් ගහ සරසන්න නැත්නම් නත්තල් උත්සවයට ගැලපෙන්න අද මං හදනවා බල්බ් බැලක්. ඉතින් මේක සාමාන්‍ය බල්බ් බැලක් නෙමෙයි. නත්තල් වලටම අදාළ බල්බ් කප් දාලා තමයි අද මං මේ වීඩියෝ එක කරන්නේ. අද මං කියා දෙනවා බල්බ් බැලක් හදන විදිය. දැන් ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි බල්බ් බැල් හදන්නේ කොහොමද? ඒ කියන්නේ අලුතෙන්ම පිවිසෙන අය ඉන්නවා මේ ශේෂ්ත්‍රයට. ඒ අයට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි බල්බ් බැල් හදන්නේ කොහොමද කියන එක ගැන අපෙන් ගොඩක් කාලේ ඉඳන් විමසනවා. ඉතින් ඒ අයටත් මේ විදිහටම තමයි අපි ක්‍රිස්මස් කියලා නෑ අපි ඕනේ උත්සවයකට බල්බ් බැල් හදන්නේ එකම ක්‍රමයකට. අන්න ඒ ක්‍රමය තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් ක්‍රිස්මස් නත්තල් මාසේ නිසා තමයි මම ඒ නත්තලට ගැලපෙන විදිහට මේ බල්බ් බැල් හදන්නේ. හරි. ඉතින් අපි බලමු මොනවද මං අද හදන බල්බ් බැලට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මං අද හදන්නේ බල්බ් 20ක වැලක් නත්තල් ගහකට දාන්න ඒ විදිහට ලස්සනට බල්බ් කප් දාලා හදන වීඩියෝ එකක් තමයි අද මං කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. මේ බල්බ් බැල් හදන අමුද්‍රව්‍ය ඒ වගේම තව ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට්ස් වර්ගත් අපේ DL Electronics Facebook පිටුවේ මිලදී ගන්න පුළුවන්. තව වීඩියෝ තියෙනවා ඒවත් බලලා එන්න. හොඳයි අපි දැන් යමු වීඩියෝ එකට. හොඳයි අපි මුලින්ම බලමු අපේ බල්බ් බැල් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියන එක ගැන. ඉතින් මම මුලින්ම ගන්නවා tin plated copper wire. මට මේක අඩු මුදලින් තමයි මම මේක හදන්න බලාපොරොත්තු වෙන්නේ. බල්බ් 20ක් වගේ හදන නිසා, ඒ කියන්නේ බල්බ් 20ක් දාලා හදන නිසා මම යොදා ගන්නවා tin plated copper wire. මීටර් 100 රෝල් තමයි අපි ළඟ තියෙන්නේ. අපි ළඟ තියෙන ඒවායින් තමයි මම මේ හදන්නේ. ඒවත් එක්ක විස්තර කරන ගමන් තමයි මම කරන්නේ. ඉතින් මේ රෝලක් අපෙන් ගන්න පුළුවන් ඕගොල්ලන්ට රුපියල් 1750යි. හොඳයි මම ඒක තියාගන්නවා. ඒක ගන්නවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ බල්බ්. මේවා මිල්කි බල්බ් මිල්කි ක්ලියර් වෙනස ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ YouTube channel එකේ තියෙන වීඩියෝ එකක්. ඒක බලලා නැත්නම් ඒක දන්නේ නැත්නම් ඒක බලන්න. හරි ඉතින් අද මම යොදාගෙන තියෙන්නේ RGB මිල්කි ස්ලෝ එක. වෙනදට ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දකින්නේ මේකේ පාස්ට් එක. ඔන්න ස්ලෝ එක දැම්මහම මේක ලස්සනයි. මම මේ කොලයක් දාන්නේ මේක ફોකස් වෙන්නේ නැති නිසා. බලන්න. ස්ලෝ එකේ තමයි මේකේ කලර් එක මාරු වෙන්නේ. හරි මේ මෙතනට ફોකස් වෙන්නේ නැති ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා. හරි ඉතින් ඔය බල්බ් එක තමයි අද මම මේ වැල සඳහා පාවිච්චි කරන්නේ.
ඊළඟට අපි බලමු මෙන්න මේ බල්බ් කප් එක තමයි අද මං ක්‍රිස්මස් ලයිට් වල සඳහා යොදාගන්නේ. ඒකට අවශ්‍ය අමුණන හෝල්ඩරුත් තියෙනවා. නමුත් ඒක අවශ්‍ය වෙන එකක් නෑ. මොකද බල්බ් එක මේක මේ මැද හරියට වෙනකම් දාන්න පුළුවන්. එතකොට ඒකටම ග්ලූ දාලා අපිට පුරවලා හදන්න පුළුවන්. අපි ඒක අවශ්‍යද නැද්ද කියලා හරියටම බලමු. ඊට අමතරව මම පෙන්නන්නම් අපි ළඟ තියෙන ක්‍රිස්මස් බල්බ් කප් වර්ග. හරි. ඔන්න ඊට අමතරව අපි ළඟ තියෙනවා මෙන්න මේ බල්බ් කප් එක. මේකට මම වෝම් වයිට් දාලා පෙන්නන්නම්. මේ ක්ලියර් ඒවට අපි යොදාගන්නේ. කියන්නේ ක්ලියර් බල්බ් කප් වලට මේවට ගැලපෙන්නේ ලස්සනට එළිය විහිදෙන්නේ මේ ක්ලියර් LED එක දැම්මහම. නමුත් අරකට ක්ලියර් LED එක දානවට වඩා ඒකට මිල්කි LED එක දාන එක තමයි හොඳ. ඔයගොල්ලෝ ක්ලියර් LED මිල්කි LED යොදාගන්නේ මොකටද කියන එක ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා නැත්නම් බලලා ඉන්න. මෙදිනේ මාර ලස්සනට තියෙනවා. මේ එක කප් එකක්. ඊට පස්සේ අපි තව එකක් දාලා බලමු. මේක තව එකක්. ඔය තියෙන්නේ කළු වලට දැම්මහම මාර ලස්සනක් තියෙනවා ඒකේ. ඊළඟට අපි තරුව ඕගොල්ලෝ දකින්නවා. තරුව මේ තියෙන්නේ තරුව. මෙන්න මේ හෝල්ඩර් එක දාලා තමයි මේවා මේ සෙට් කරන්නේ. මෙහෙම දාලා ඔහම රඳවන්න පුළුවන්. ඔන්න දිනවා තරුව. ඔන්න බලන්න මාල් ලස්සනක් තියෙනවා. ඊළඟට මම පෙන්නන්නම් පිනිමුවා. ඔන්න පිනිමුවා ඉන්නවා. මේකත් බල්බ් කප් එකක්. මේකට දාන්නේ මෙතෙන්ට දාලා අර විදිහටම වෙලා ඉතින් හදන්න ඕනේ. ඔන්න පට්ට ලස්සනක් තියෙනවා. මේක රෑට එහෙම දැම්මහම මාල් ලස්සනයි. ඊට පස්සේ මේ අර හිම තුහින එක තරුව වගේම තමයි එකක් ලස්සනයි. ඊට පස්සේ තියෙනවා දිග කූරක් වගේ එකක්. ඒක ඔය තියෙන්නේ. මේක නම් දැකලත් ඇති ගොඩක් අය. මා ලස්සනයි. මේ ක්ලියර් තියෙන කප් වලට අපි දාන්නේ සාමාන්‍යයෙන් මේ ක්ලියර් LED එක. එතකොට තමයි මේකේ එළිය විහිදිලා ඒ කෝණයට ලස්සන විදියට එන්නේ. මේක තමයි මම මුලින් පෙන්නුවේ. ඉතින් ඔය බල්බ් කප් වර්ග ටිකත් අපි ළඟ තියෙනවා. ඔන්න ඉතින් ක්‍රිස්මස් වලට බල්බ් හදනවා නම් ඕගොල්ලන්ට අපෙන් මේ බල්බ් කප් මිලදී ගන්න පුළුවන්. තව පොඩි දවසයි තියෙන්නේ. ඉතින් ඉක්මන් කරන්න. ඉතින් මට කියන්න අමතකුණා මේකට මම පවර් සර්කිට් එකක් ගන්නවා. ඕගොල්ලන් මම දාලා ඇති බට කණුවට නැත්නම් LED බල්බ් වල හදනකොට පවර් සර්කිට් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඒක බලලා නැත්නම් බලලා එන්න. ඉතින් ඒකෙදි මම හදපු සර්කිට් එකක් තමයි මේ තියෙන්නේ. පවර් සර්කිට් එක LED 20 හෝ 25 වුණත් ඒක ගැලපෙනවා. ඉතින් ඒකට බොක්ස් එකක් ගන්නවා මම. හොඳයි. අපි ඉතින් බලමු මේකට අවශ්‍ය උපකරණ මොනවද කියන එක ගැන. උපකරණත් මල් ළඟ තියෙනවා. හරි. ග්ලූ ස්ටික් වලට දාන මේ ග්ලූ ගන් එක තියෙනවා. what is a glue gun එක. මේක වෙනවා අපි ළඟ රුපියල් 550යි. මේ දෙසැම්බර් මාසෙ පුරා 550න් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පිට බල්බ් එකක් හදන්න අවශ්‍ය වෙනවා කටර් රඬුවක්. ෆයර් කපා ගන්න කටර් රඬුවක් අවශ්‍ය වෙනවා. මේක සයිඩ් කටින් පිලර් එක. මේ මාසේ දෙසැම්බර් මාසෙ පුරා රුපියල් 550ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපිට බවුත් එකක් අවශ්‍ය වෙනවා. මේ තියෙන නම් ඇඩ්ජස්ටබල් බවුත් එක. හොඳ හීට් ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් බවුත් එක. මේකක් වෙනවා රුපියල් 1250ක්. ඒ වගේම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා වයර් සුද්ධ කරන්න කටර් එකක්. මේකේ වයර් කපන්නත් පුළුවන්, වයර් සුද්ධ කරන්නත් පුළුවන්. මේ නෝමල් එක. මේකේ ඔටෝමැටික් එකක් තියෙනවා. ඒක නම් දැනට ඔක ඉවරයි අපි ළඟ. මේ වයර් කටර් එක වෙනවා ඔයගොල්ලන්ට රුපියල් 485කට මිලදී ගන්න පුළුවන්.
ඒ වගේම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා ඊයන්. මේ තියෙන නම් ග්‍රෑම් 51ක්. ඔයගොල්ලන්ට ග්‍රෑම් 25 ඉඳලා ග්‍රෑම් 250 වෙනකන් අපේ මිලදී ගන්න පුළුවන්. ඊට වැඩියෙන් ඕනේ නම් එහෙමත් දෙන්න පුළුවන්. හරි. ඉතින් ඔය ටික ඕන වෙනවා. ඒ වගේම අපිට හොඳින් ඉක්මනින් පාස ගන්න ෆ්ලක්ස් පේස්ට් එකක් අවශ්‍ය වෙනවා. මේ තියෙන ෆ්ලක්ස් ගොඩක් තියෙනවා මේකේ. අපි යමු බල්බ් බැලක් හදන විදිය බලන්න. හරි. ඉතින් බල්බ් බැලක් හදන්න කලින් අපිට අවශ්‍ය වෙනවා මේ බල්බ් රඳවා ගන්න ඇටුමක්. මොකක් හරි ලීයක් විදලා හරි ලීයක් විදලා තමයි අපිට ඒක හදා ගන්න වෙන්නේ. අපි දැන් බලමු මල් ළඟ තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඕගොල්ලන්ට මේසයක් තියෙනවනේ මේ මේසේ එක දිගට මෙහෙම යන තනි ලීයක් එක්ක දෙකේ පොල්ලක් එක්ක ලුණු මිදිල් පටිය මොකක් හරි විදින්න ලේසි පොල්ලක් හරි ලී වතුරක් හරි අරන් ඒක මේසේ රඳව ගන්න පුළුවන් විදිහට හදා ගන්න. ඒක ඕනෙක් කෙනෙක් කිව්වත් දන්නවා ඒක හදන විදිය. සාමාන්‍යයෙන් ලීයක් රඳව ගන්න පුළුවන් විදිහට අර එල් හැඩේට පතුරු ගහලා හරි එහෙම හරි මේසේ ඒක හෙලවෙන්නේ නැති වෙන්න හදාගන්න. ඊට පස්සේ ඒකේ එක දිගට දැන් අපි හිතමු අපි බල්බ් අපි හිතමු මේසේ අඩි 2-3ක් දිගයි කියලා. ඉතින් මේ මේසේ අඩි 2-3ක් දිග වුණාම අපි හිතමු බල්බ් 20ක් දාන්න පුළුවන් කියලා. ඒ විදිහට බල්බ් 20ට දාලා නැත්නම් බල්බ් 25 වැල් හදවනවා කියලා හිතමු. අපි බටකණු හදනවා නම් කෙලිම 25 ගාලා හදන්න ලේසියිනේ. බල්බ් 25ට අදාළ විදිහට මෙහෙම එක දිගට විදගෙන යන්න හිල් මිලිමීටර් 5 කට්ටෙන් 5 ඩ්‍රිල් කටුවෙන් විදින්න. ඉතින් මේ තියෙන්නේ මම හදපු එකක්. මේ මම හදපු එක නම් අර මං කිව්ව ඉතින් මේස දිග මගේ දිග මේසයක් නෙමෙයි තින්නේ. කොට මේසයක් තින්නේ. ඒකට ගැලපෙන්න මං හදලා තින්නේ. ඉතින් මම පෙන්නන්නම් ඒක දැන් මගේ එක නම් දැන් ගොඩක් දිරලා මම බල්බ් බැල් හදන්නෙත් නැති තරම් දැන් මොකෝ බඩු ඕගොල්ලන්ට විකුණනවානේ. දැන් මම බල්බ් බැල් හදන්නේ නැහැ ඉස්සෙල් වගේ. දැන් මේ ඕගොල්ලන්ට හදලා පෙන්නන්න ඕන නිසා තමයි කාට හරි සාරකියාවක් හරි පටන් ගන්න නැත්නම් ආසාවට ක්‍රිස්මස් වලට හදනවා නම් එහෙම හදන්න. තව ඕනේ ක්‍රමයකට බල්බ් බැල් හදන්නේ මේ ක්‍රමයට තමයි. බල්බ් කප් එක මොක වුණත් බල්බ් වැල් හදන්නේ මේ ක්‍රමයට. හරි. ඉතින් මම පෙන්නන්නම් මම තියාගෙන ඉන්න ඒ ඇටවුම මොකක්ද කියන එක ගැන මම දැන් පෙන්නන්නම්. හරි. මං කිව්ව මගේ ඇටවුම හොඳටම දිරලා තියෙන්නේ. මම දැන් පාවිච්චියට ගන්නෑනේ. දැන් මේකේ බලන්න මම මේ උඩ විදගෙන තිබ්බට එතර උඩ අපිට අත ගෙනියන්න බෑ. අපේ අතේ මට්ටමට ඕනේ මේක කරන්න. ඉතින් මම මෙහෙම යටටම යනකම් දාගෙන තිනවා. නමුත් මට පාස්සන්න ලේසි අතේ මට්ටම මේ හරියට තියෙන නිසා මම මේ හරියට බල්බ් දාලා තමයි පාස්සන්නේ. මම බල්බ් දාන විදිහ ඉඳන් දැන් ඔක්කොම පාස්සන විදිහ පෙන්නනවා. මේක නා බලන් තත්ත්වයේ තියෙන එකක් වැඩි ගණන් ගන්න එපා. ඕගොල්ලෝ හදනකොට ලස්සනට හොඳට හදා ගන්න. කොහොමද ඉතින් මේක හැදුවේ කියලා ඕගොල්ලන්ට පේනවා මිසක් බල්බ් වල හදපු එක්කෙනාට අදාළ නැහැ මේක කොහොම තියනවද කියන එක ගැන. හරි. එහෙනම් අපි යමු බල්බ් වල හදන්න. ඉතින් මේ මගේ ප්ලග්ස් එක දැන් මේ ප්ලග්ස් එක වෙනවා අවුරුදු 3කට වැඩි. අරගෙන ඉතින් අර අපේ තියෙන ප්ලග්ස් එකක් ගත්තොත් ඕගොල්ලන්ට ඊට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඊයන් ඒ වගේ මට ස්පොන්ජ් එක කියන්න බැරුණා. මේක තෙත් කරන්න ඕනේ. තෙත් කළාම තමයි ස්පොන්ජ් එක පාවිච්චි කරන විදිහ අද මම කියලා දෙනවා. තෙත් කළාම තමයි අර බෞද්ධකයේ තුඩ පිරිසිදු කරන්න පුළුවන් වෙන්නේ. මෙහෙම තිබිද්දි කරන්න එපා. මේකත් පිච්චෙනවා අපරාධ. හරි. එහෙනම් අපි යමු බල්බ් වල හදන්න. හරි. ඉතින් බල්බ් වල අපි හදන්න කලින් අපි වයර් ටික කපාගෙන ඉන්න එපේ. වයර් ටික කපමු. මං ගිවා මං ගන්නේ ටීන් ප්ලේටඩ් කොපර් වයර් එක. මේක ලිහායනින්කෝ. බලන්න මේකේ සයිස් එක මොකක්ද කියන එක ගැන. සයිස් එක තමයි 11 ඇලයිරක් 0.12 මිලිමීටර් තමයි එන්නේ මේක. මේක හොඳට බල්බ් වල හදන්න ගන්නවා ගොඩක් අය.
ඒකට කාල ගත කරන්නේ මං ඒක ස්කිප් කරනවා. හරි ඔන්න මම ලියාගත්ත වයර් රෝල. දැන් මේකේ අපි ගන්නේ සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලන්ට හදන්න ඕන දිග ප්‍රමාණය මොකක්ද කියලා බලන්න. ඊට පස්සේ බලලා අපි හිතමු අපිට බටකණු වගේ හදනවා නම් අපි ගන්නේ අඩි 12ක් 13ක් වගේ තමයි ගන්නේ. 12ක් නෑ සාමාන්‍යයෙන් බටයක් ඉන්නේ ඊට වඩා පොඩි අඩියක් විතර තියලා වයර් අදින්න තියලා තමයි ගන්නෙ. එතකොට ඔයගොල්ලෝ හිතනවා නම් එහෙම ඒ ගාන මැනලා ගන්න ඔයගොල්ලන්ට කැල්කියුලේටර් තියෙනවා Google එකේ බලන්න. අඩි ගාන ඉන්ච් වලට, ඒ කියන්නේ අඟල් වලට කන්වර්ට් කරන කැල්කියුලේටර් තියෙනවා. ඒ වගේම අඟල් ගාන මීටර වලට කන්වර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ලේසි කැල්කියුලේටර් තියෙනවා Google එකේ බලන්න. මාත් ඒවෙන් බලලා තමයි අවශ්‍ය ගාන හදාගන්නේ. හරි ඉතින් මගේ වැලට මට ලොකු වැලක් නෙමෙයි ඕනේ සාමාන්‍යයෙන් බල්බ් 20ක් දාන්න නිසා මං අඟල් 8ක් විතර තියලා ගන්නවා. මොකද දැන් මේවා ග්ලූ පුරවනකොටත් වෙනස් වෙනවා. හරි 8ක් එනවා. අඟල් 8ක් විතර එනවා. මේ හරියට මේ අඩි රූල කැඩිලා තින්නේ අඟල් 8යි. මං අඟල් 8ෙන් 8ට වයර් කෑලි ටික කපා ගන්නවා. මේ වයර් රෝල හරියට තියාගන්න නැත්නම් පැටලුනොත් ඔයගොල්ලන්ට බල්බ් වල හැදෙන වැඩි පැත්තකින් තියලා වයර් සුද්ධ මේ වයර් රෝල දිග ඇර තමයි ඉන්න වෙන්නේ. කාගේ හැටි දැන් මෙහෙම අඟල් 8 මෙහෙම ලකුණු කරලා තියෙනවා නම් ඒකට තියලත් එහෙමත් ඉතින් කපා ගන්න පුළුවන්. ඔයගොල්ලන් ලේසි ක්‍රමයකට ඔයගොල්ලෝ තියලා කපා ගන්න. අඟල් 8 එනවා සාමාන්‍යයෙන් මෙන්න මේ හරියට විතර. මම එහෙම තියලා කපන්නම් එතකොට ලේසි. හරි ඉතින් මං කෑලි 20ක් 22ක් විතර කපා ගත්තා. අපි දැන් මේක සුද්ධ කරමු. සුද්ධ කරන්න මල් ළඟ තියෙනවා හොඳ ක්වොලිටි මේ වයර් ස්ට්‍රිපර් එක. මේකේ තව ක්වොලිටි එකක් තිබ්බා. ඒක අපේ ළඟ ස්ටොක් ඉවරයි. ඔයගොල්ලන්ට ඕන නම් මේක උනත් ගත්ත හැකි. මේක ටිකක් ගණන්. හරි ඉතින් අපි මේක සුද්ධ කරමු. ඔයගොල්ලන්ට අද මේක හොඳ අවස්ථාවක් අපේ ටූල්ස් වැඩ කරන විදිය පෙන්වන්න. මට සුද්ධ වෙන්න අවශ්‍ය ඕන ප්‍රමාණය මම මෙතනින් හදා ගන්නවා. වැඩි ඕනේ අපිට තබ කම්බි චුට්ටක් තිබ්බහම ඇති. ඔන්න ඔය ගාන තියලා ඊට පස්සේ මේ ගානට දැන් ඔය ගාන ඇඩ්ජස්ට් කළානේ. අපි මේ ගාන ඔතෙන්ට හේතු කරනවා වයර් කෑල්ල. ඔහම හේතු කරලා මෙහෙම මේකෙන් තද ගන්නවා. එතකොට එනවා. දැන් මේක මං කිව්වා ටින් ප්ලේටඩ් කොපර් වයර් කියලා. ඒක නිසා මේක අලු පාට කම්බියක් තමයි තියෙන්නේ. මේක අපි ගන්නවා මේක හරි ලේසි පාස් ගන්න. මේ තිබ්බ ගමන් පාස් වෙනවා අපිට ප්ලග්ස් ඕනෙත් නැති තරම්. හරිද? ඔය විදිහින් මම දෙපැත්තම හැම එකෙම සුද්ධ කරගන්නවා. හරි මම මුලින්ම බල්බ් ටික මේවට ගහගන්න යන්නේ. දැන් මේකෙදි තමයි අපිට කතන්දරය තියෙන්නේ. අපි දැන් මේ බල්බ් වල ධන ඍණ හොයාගන්න ඕනේ. මේ බල්බ් වල හදන්නේ අපි සීරියස් කරලා. ඒ කියන්නේ එක බල්බ් එකක ධනාග්‍රය අනිත් බල්බ් එකේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. ඒ විදිහට එක දිගට වැල වගේ හදාගෙන යන්නේ. එතකොට තනි වයර් එකෙන් තමයි එක දිගට වැල හදාගෙන යන්නේ. අපි වයර් කෑලි කැපුවට මෙහෙම සම්බන්ධය මම දැන් පෙන්නන්නම්. දැන් අපි බල්බ් එකක ධන ඍණ හොයන්න සාමාන්‍යයෙන් දන්නවා, දන්නේ නැති අයත් ඉන්නවා. ඒක නිසා මම කියලා දෙන්නම්. හරි ඉතින් බල්බ් එකක් ගත්තාම මේකේ තියෙනවා කොටාග්‍රයක් වගේම දිගාග්‍රයක්. දිගාග්‍රේ තියෙන පැත්තේ තමයි ධන, කොටාග්‍රේ තියෙන පැත්ත තමයි ඍණ. හරි ඉතින් අපි දැන් හදමු.
ඉතින් අපි මේ බල්බ් මේවට ඔබා ගනිද්දී අපි හැම වෙලේම ඔබන්න ඕනේ එකම පැත්තකට. මේවා ධන ඍණ මාරු වෙලා තිබ්බොත් බල්බ් වල වැඩ කරන්නේ නැහැ. දැන් අහමු. දැන් මං ස්ටාර්ට් එක දෙන්නේ ඍණ පැත්තෙන්. ඍණ පැත්තෙන් ස්ටාර්ට් එක දෙන්න නිසා දැන් මේක මේ විදිහටම අපි මේ එකම පැත්තට ගහගෙන ගියාම ධන ඍණ අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක නිසා අපි ඍණාග්‍රය මේ තියෙන කොට පැත්තනේ මේකේ. මේකේ කොට තැන තමයි මේ තියෙන්නේ. ඒ පැත්තටම තමයි අපි බල්බ් ටික තියාගෙන යන්නේ. නොම ඇතුළට ඔබා ගන්න. එකම පැත්තට දාගන්න. ඔක පැත්ත මාරු වෙච්ච ගමන් වැඩේ ඉවරයි. ආයි ඊට පස්සේ බල්බ් වල හදලා ඉවර වෙලා ලෙඩේ හොයන්න ගියාම ගොඩක් වෙලා යනවා. කරදරයි ඒක. ඒක නිසා හරියටම අවධානයෙන් වැඩේ කරන්න. බල්බල් හදන එක ලේසියි. නමුත් ඒකට මැරිලා කරනවා නම් ඔයගොල්ලන්ට ඒ රස්සාවක් විදිහට මේක කරනවා නම් ඔයගොල්ලන්ට ඉතින් කොහොමත් කරන්න වෙනවා. දැන් අපි පාර්ට් ටයිම් නේ කරන්නේ. දැන් මම මේ බිස්නස් එක කරලානේ මගේ ඊට වඩා වැඩ තියෙනවා. මම මේ බිස්නස් එක කරන්නේ පාර්ට් ටයිම්. ඉතින් එහෙම ඕනෙක් කෙනෙක්ට මේක කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකේ මට වැරදුනා කතාවෙන් හැම වෙලේම එකම පැත්තට තියන්න නැත්නම් පස්සට මේ හරි අමාරු වෙනවා. ලෙඩ හොයාගන්න ගියාම බල්බ් එකකින් එක බල පත්තු කරන්න ඕනේ කරදරයි ඒක. හරි. දැන් ඔය ටික ගහගත්තාම මට ඇති මම මේ ටික ගහලා ඉවරලා ආයි ඊළඟ වටේ මේ ටික ඔබාගෙන යනවා මේ ටික ගලවලා. එහෙම මට කරන එක ලේසි මෙහෙට දිගට යනවට වඩා. හරි. ඉතින් මම දැන් අපි හරියටම චෙක් කරගන්න ඕනේ අපි ගහපු බල්බ් ධන ඍණ එකම පැත්තට තියනවද කියන එක ගැන. හරි මගේ නම් ඒ විදිහට තියෙනවා. එකම පැත්තට තියෙනවා. දැන් මං කරන්නේ මේවැ වැඩි කොටස් කපා ඉවත් කරනවා. අපිට මෙච්චර දිගට ඕනේ බල්බ් බලක් හදන්න. ඊටාම කෙටි ප්‍රමාණයක් මේකේ කම්බිය තිබ්බනම් ඇති. දැන් අපි ඒක කට රඬුවකින් කපා ගන්නවා. මම මේ පැත්තින් නම් කපාගෙන යන්න. ඔගොල්ලෝ අඬුව කට අපේ සයිඩ් කටින් පිළ එක ගත්තාම මේ පැත්තට හරවලා කපන්න. එතකොට අපිට කොටට කපා ගන්න හැකි. يعني අඬුව කපන පැත්ත මේ පැත්තට හරවලා කපා ගන්න. එක සමානව කපා ගන්න. ඒක නිසා අර ධන ඍණ ඊට පස්සේ පැටලුණත් හොයන්න බෑ. මේ කැපෙන කම්බි කෑලි ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. ඔයගොල්ලෝ පරිපත පාස්සනවා නම් PCB පාස්සනවා නම් මේ වගේ කෑලි අපිට ජම්පර් කෑලි දාන්න ඕන වෙනවා. ඒවට තියාගන්න මේ කෑලි. මේ දෙකත් මං මේක පාස්සල ඉවරලා උඩට ගන්නවා. මට ඒක ලේසි. හරි. දැන් මේකේ අපිට දැන් අපි තියාගත්ත ඉතින් මතක තියාගන්න ඕනේ. අපි දැන් තිබ්බේ මේ පැත්ත ධනට මේ පැත්ත ඍණ. හරි. දැන් ඒ විදිහටම තමයි අපි පාස්සන්න ගන්නෙ. ඔන්න පාස්සන විදිය මම දැන් හරියට පෙන්නන්නම්. මම මේක අයින් කරනවා. මම මුලින්ම පෙන්නන්නම් බවුත් එකේ තුඩ සුද්ධ කරන විදිය. දැන් මගේ මේ ඇඩ්ජස්ටබල් බවුත් එකට සෙරමික් ටිප් එක දාලා තමයි මම මේ තියන්නේ. දැන් මේක මට සුද්ධ කරගන්න ඕනේ. පාස්සන්න කලින් ඔයගොල්ලෝ සුද්ධ කරන්න. මම අතින් අල්ල ගන්නවා. මේ වතුරෙන් පොඟවලා දැන් තියෙන මං ස්පොන්ජ් එක. අර ඒවල පෙන්නනකොට මේක පොඟවලා තිබ්බේ නෑ. මේක දැන් පොඟවලා තියෙනවා. දැන් අපි මේකේ තියෙන ඒවා හොඳට සුද්ධ කරගන්නවා බවුත් එකෙන් ගාලා. වැඩි වෙලා තියාගෙන ඉපා නිකන් යන්තම් මෙහෙම ගන්න. ඔන්න දැක්කද? හරි. ඔන්න තුඩ සුද්ධ වෙලා තිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් අපි පාස්සන්න කලින් මේක ෆ්ලක්ස් එකේ ටිකක් ඔබා ගන්නවා. ඔයගොල්ලෝ මේවා කරද්දී මුඛාවරණයක් දාගන්න. හොඳ නෑ මේ දුම්. ඊට පස්සේ අපි ඊයන් වලින් මේක පොඩ්ඩක් තුඩ පදම් කරගන්නවා. ඔන්නෝම. හරි. මට රස්නේ මදි වගේ කියලා හිතෙනවා නම් මම මේකෙන් චුට්ටක් ඇඩ්ජස්ට් කරගන්නවා. හරි. මට ටිකක් රස්නේ මදි වගේ වුණා ඒකයි. හරි. දැන් මම වයර් එක ගන්නවා. මම මේ ඊටාම සරල කියා දෙන්නේ
මේ ඉලෙක්ට්‍රොනික් ශේෂ්ත්‍රය ගැන දැනුමක් නැතුව එන අයත් ඉන්නවා. අන්න එයාටත් වැදගත් වෙන ඉදිරි තමයි. ඊට පස්සේ මම මේ ප්ලග්ස් එකේ මේන් චුට්ටක් ගා ගන්නවා. දැන් ඊයන් මේකේ තියෙනවා බෞද්ධ එකේ තියෙනවා ඊයන්. දැන් බෞද්ධ එකේ ඊයන් තියෙන නිසා මම මුලින්ම මේකේ ධනාග්‍රේ පාස ගන්නවා. හරි යන්තම් තිබ්බා. ඔන්න හරි ඇලවුණා. ඔච්චරයි. හරි ලේසි බල්බ් වල පාසන්න. ඊළඟට ඊළඟ අග්‍රේඩ්. ඒකයි මම කියන්නේ නිතරම මේ වයර් වල චූටියට තමයි අපි අග්‍රේ කපා ගන්න ඕනේ. චූටි ප්‍රමාණයක් තමයි ඊටාම චූටි ප්‍රමාණයක් තමයි අග්‍රේ කපා ගන්න ඕනේ. මං ආයි ෆ්ලක්ස් වල ගන්නවා. මම බෞද්ධ එකේ තමයි ඊයන් තියාගෙන ඉන්නේ. හයි වුණාට පස්සේ බලන් චුට්ටක් ඇදලා ගැලවෙන්නේ නැහැ නේද කියලා. හරි ওই විදිහට තමයි මෙතන එක ළඟ පෑස්සෙන්න බෑ. ඒ කියන්නේ එක ළඟ ෂෝට් වෙන විදිහට තියන්න බෑ. ඒවා හරියට බලලා පාස්සන්න. මම ළඟටම පෙන්නන්නම්. ඉතින් ඉතා පිරිසිදුව පෑස්සිලා තිනවා. හරිම ලේසියි මේකෙන් පාස්සගෙන යන්න. තමයි ඊළඟටත් පෙන්නන්නම්. මම හැම වෙලේම බෞද්ධ එකේ තමයි ඊයන් තියාගෙන ඉන්නේ. හරි ෆ්ලක්ස් ටිකක් ගාගත්තා. දැන් මේකේ රින ඔයගොල්ලන් මතක ඇති වීඩියෝ එකේ මුල බලන්න ධන පැත්ත මේ පැත්තට රින පැත්ත මේ පැත්තට. රින එකේ එක ධන අග්‍රේට තමයි අපි පෑස්සුවේ. ඒ වගේම දැන් ආයි මේ පැත්තේ රිනනේ. දැන් ඒක පාසනවා මේකේ ධන අග්‍රේට. ඒ විදිහට තමයි පාස්සගෙන යන්නේ. අන්න අපි ඊළඟට පාස්සගෙන යන්නේ. මේ කම්බි හොඳින් අඹරලා ගන්න. නැත්තම් හරියට පෑස්සුනේ නැත්තම් මේ ඒ කෑලි වෙන වෙනම ඇනෙනවා ඊට පස්සේ. හරි මම පොඩ්ඩක් උඩ පියදා ගන්නවා මේකේ. හරියට පෑස්සෙන්නේ නැත්නම් උඩ නිතර නිතර සුද්ධ කරන්න ස්පොන්ජ් එකේ තියලා. ඊළඟට බවුත් එකට ගන්නවා මම. මේක පුරුද්ද ආවම එක දිගට පාස්සගෙන යත හැකි පටපට ගාලා. හරි දැන් ඕගොල්ලන්ට මේව පෑස්සෙනවා අඩුයි නම් නැත්නම් ඔයාගේ බෞද්ධ එකේ කාර්යක්ෂමතාවය අඩුයි නම් ඕගොල්ලන්ට පුළුවන් ඊයන් ඩොට් එක ගානේ පාස්සන්න කලින් මේවා තියාගන්න. හැබැයි මතක ඇතුව ධනාග්‍රේ ඍණාග්‍රේ එකට ගාවන්න එපා. එහෙම වුණොත් පත්තු වෙන්නවත් නැහැ ෂෝට් වෙනවා. ඊයන් පොඩ්ඩක් යන්තම් තියාගෙන යන්න. එහෙම ගෑවුනොත් එහෙම හදන්න. දැන් මම මේක එක අරකට පාස්සනවා. මේ විදිහට තමයි මුළු බල්බ් 100 දාලා හැදුවත් මේ ක්‍රමයටම එකම ක්‍රමයට තමයි හදන්නේ. හරි ඔන්න මම පාස්සගෙන තියෙනවා. මේ පාසල් දින්නේ මම දැන් මුලින් ෆිට කරපු ටික ඒක ටික පාසල් ඉවරලා මට මේක කියන්න අමතක වුණා. අපි මේ වයර් පාසන්න කලින් අපි මේ හැම බල්බ් එකම චෙක් කරලා ගන්න ඕනේ. නැත්තම් මොකක් හරි වෙලා පිච්චිලා හරි නැත්නම් ඒක වැඩ කරන්නේ නැතුව හරි තිබ්බොත් අපි බල්බ් වල හදලා ඉවර වෙනාට පස්සේ බැලුවොත් අපිට ලෙඩේ හොයාගන්න අමාරු වෙනවා. එක්කෝ ඒක කරදරයි. ඒක නිසා මට ඒක කියන්න අමතක වුණා වීඩියෝ එක ඇතුලේ. මේ හැම බල්බ් එකම චෙක් කරලා ගන්න ඕනේ. හරි. ඒ වගේම තමයි අපිට පැත්ත මාරු වුණොත් ඒත් හදාගන්න පුළුවන්. අර ලිතියම් බැටරි තියෙනවා. අර පෙත්ත බෙහෙත් පෙත්ත වගේ තියෙන අන්න එකක් තමයි අපි බල්බ් චෙක් කරන්න යන්නේ. නැත්නම් ඔය LED ටෙස්ටර් කියලාත් වෙනම සර්කිට් එකක් දාලා හදන එකක් තියෙනවා. නමුත් මට ලේසි ක්‍රමය තමයි මම කිව්වේ. පොඩ්ඩක් ඉන්න මම ඒක පෙන්නන්නම්. මේ තියෙන්නේ බැටරිය. මේක වෝල්ට් 3ක් වෙනවා. මේකෙන් අපි දැන් ගහලා බලමු. නිකන් අපි පත්තු කරලා බලමුකෝ. අපි ධන පැත්ත තිබ්බේ මේ පැත්තට.
හරි ඔන්න පත්තු වෙනවා. හරි ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මේක ක්‍රිස්මස් බල්බ් කප් එකකට මම දාන්න නිසා මේක ක්ලියර් හෝස් එකට දාන්නේ. ඕගොල්ලෝ බල්බ් වල හදලි වෙලා සාමාන්‍ය ක්ලියර් හෝස් කෑල්ලක් දාලා අපි පුරවන්නේ. මේක ක්ලියර් හෝස් එකට වස්සන්න ඕනේ මේ පයස්සිලා තියෙන ටික. ඊට පස්සේ ග්ලූ ස්ටික් වලින් පුරවනවා. එහෙම තමයි සාමාන්‍ය ක්‍රමය. හරි දැන් මේ ටික මම පැටලෙන්නේ නැති වෙන තියා ගන්නවා. දැන් ඊටු ටික පාස්සන්න ඕනේ. ඒ වගේම අන්තිමට පාස්සපු තැන බලන්න ඔයා ධන ඍණ කොහොමද තියාගත්තේ කියලා අන්තිමට පාස්සපු තැන. මට මතක ඉතින් ඍණ තිබ්බේ මේ පැත්ත. හරි. ඍණ පැත්ත මේ පැත්ත. එතකොට අපි අර කලින් තියාගත්ත විදිහටම ඒ පැත්තටම තමයි තියාගන්න ඕනේ. ඍණ පැත්ත මේ අතට හිටින විදිහට ඊටු බල්බ් ටිකක් තියාගන්න. හරි ඔය විදිහට ගහගත්තා. ඊටු ටිකත් මම ඒ විදිහට ගහ ගන්නවා. දැන් මම අර කියපු විදිහට බලමු. දැන් අපි මුලින්ම කපාගෙන ඉන්න එක තමයි අපිට ලේසි. එතකොට බැටරි අස්සට ඔබලා බලන්න පුළුවන්. හරි දැන් අපි චෙක් කරලා බලමු. හරි ඒකත් වැඩ මේකේ ඍණාග්‍රේ බැටරි ඍණ පැත්ත තමයි මේ උඩ පැත්ත මේ තිත්තින් පැත්ත මේ පැත්ත තමයි ධන. හරි ඒකත් වැඩ. හරි ඔන්න ඔක්කොම වැඩ. දැන් අපි අර කලින් පාස්සපු එකේ ඍණාග්‍රේ තමයි අපිට හම්බුනේ. ඒ ඍණාග්‍රය නැවත මේ ගොඩේ ධනට තියන්න ඕනේ. ඊට කලින් අපි පොඩ්ඩක් බල්බ් ටිකට ඊයන් ටිකක් තියාගෙන යන්න. හරි මම නැවතත් ස්පොන්ජ් එකේ ගාලා මේක සුද්ධ කරගන්නවා. හැම වෙලේම මේකේ අර ඊයන් බැඳිනවනේ. ඒක නිසා ඒක සුද්ධ කරලා ගන්න නැත්නම් හරියට පැස්සෙන්නේ නැහැ. යන්තම් තිබ්බහම ඇති මේකේ. යන්තම් ගෑවහම ඇති. ඔගොල්ලෝ මේ වගේ වැඩ කරනවා නම් මේ ඕපන් ඒරියා එකක් කරන්න එක්ක ජනේලයක්වත් තියෙන තැන කරන්න. ජනේලය ඇරලා මේ හුලං හොඳ නැහැ. එක්ක බ්ලෝවර් එකක් පාවිච්චි කරන්න. දැන් මම බ්ලෝවර් එක දාලා මෙතන මේ මයික් එකට සද්ද එන නිසා දැන් අපි අන්තිම එකේ වයර් එක තියෙන ඍණාග්‍රය ඒක මේකේ ධනෙට පාස් වෙනවා. ටෙම්පරේචර් එක වැඩි වුණාමත් හරියට පැස්සෙන්නේ නැහැ. මගේ දැන් ඒක වුණා. සමහර වෙලාවට විතරයි අපිට වැඩියෙන් ඊයම් පාස්සන්න ඕනේ. ඇම්පල් තැන් තියෙනවනේ ඇම්පියර් වැඩි අදින්. අන්න ඒ වගේ තැන් වල තමයි මේකේ මේ ගොඩක්ම හීට් එක වැඩි කරන්න ඕනේ. නැත්තම් මේකේ මේ සාමාන්‍ය මේ වගේ LED පාස්සන වැඩවලට සාමාන්‍ය ප්‍රමාණයක් තිබ්බනම් ඇති හීට් එක. මේවැ බලන්න කෙන්දක් හරි එක මේ අග්‍රක ගෑවිලා තියෙනවද කියලා. එහෙම තිබ්බොත් එහෙම ලොකු ප්‍රශ්නයක් එනවා. එක්කෝ ෂෝට් එකක් හොයන්න බැරි වෙනවා. ඒක නිසා හරියට බලන්න ඒවා. මේකෙත් එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි ඔන්න මම ඔක්කොම ටික පාස්සලා ඉවරයි. බල්බ් ඉස්සම් පැස්සුවා. දැන් මෙන්න මේ වයර් එක. ඒ කියන්නේ අපේ ඍණාග්‍රේ එන වයර් එක. අපි මේක මේ පොඩි කෑල්ලක් යොදාගත්තේ අපි මේ බල්බ් වල චෙක් කරන්න. දැන් ඊට පස්සේ චෙක් කරලා ඉවරලා මේ කෑල්ල අයින් කරලා අපි මේ වැලේ දිගට හරියන්න ගැලපෙන්න අපි හිතලා දිග වයර් කෑල්ලක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ වයර් එක දිගේ ඔතාගෙන යන්න ඕනේ. මේ මුළු බල්බ් වල දිගේම ඔතාගෙන යන්න ඕනේ. ඒක තමයි ඍණාග්‍රේ. එතකොට තමයි අපිට සප්ලයි එක එකම පැත්තෙන් ලබා දෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බල්බ් වල වියනකට වගේ හදනවා නම් දෙපැත්තෙන් සප්ලයි දෙනවා නම් මේ විදිහට දැම්මට කමන්නේ. නමුත් දැන් බටකණුවක් වගේ එකකට නම් බටකණු ඊට පස්සේ මං කියන වගේ පොඩි පොඩි බල්බ් වල අපිට පොඩි වමනාවල් වලට එක පැත්තෙන් සප්ලයි දෙන්න ඕනේව තියෙනවනේ. අන්න ඒ වේදී
මේ වයර් එක දිග වයර් එකක් අරන් මුළු බල්බ් බැල පුරාම ඔතාගෙන යන්න ඕනේ. මම දැන් ඒක මගේ බල්බ් බැල හදන්නේ මම ඒ විදිහට. මම දැන් චෙක් කරන්න ඕන නිසා මේ පොඩි කෑල්ලක් දැම්මේ. දැන් මේ ඔක්කොම පාස්සලා ඉවරයි. මගේ මම පෙන්නන්නම් මෙතන තියෙන ඉතුරු ටිකත් මේ තියෙන්නේ ඒ ටික. දැන් මේවා පාස්සල ඉවර වුණාට දැන් අපි මේක ග්ලූ ස්ටික් වලින් සීල් කරන්න කලින් මෙහෙමම තිබිද්දි එකට ගෑවෙන්නේ නැතුව මේ බල්බ් බැල බිමට හරි කොහෙට හරි දාලා පත්තු කරලා බලන්න ඕනේ. දැන් අපි මෙතනම මේක මගේ බෝඩ් එකේම හැබැයි හයි කරන්න පුළුවන්. එහෙම කළා මම ඔයගලන්ට පත්තු කරලා පෙන්නන්නම්. ඒ පත්තු කරන්න කලින් අපි මේක සර්කිට් එකට අමුණ ගන්න ඕනේ. මම බල්බ් වලේ ධනාග්‍රය ගන්නවා. අපේ මේ සර්කිට් එක තියෙන්නේ මේකේ ධනාග්‍රය මේක මේකේ ඍණාග්‍රය මේක. ධනාග්‍රය අරගෙන මේකට පාස් වෙනවා. හරි. ඊට පස්සේ අපි ඍණාග්‍රය ගන්නවා. හරි දැන් අපි චෙක් කරලා බලමු. මේ විදිහට ඔක්කොම ටික මං ගැහුවා. අපි කරන්ට් එක සම්බන්ධ කරලා බලමු. වැඩ ගන්න ඔක්කොම වැඩ ගන්නවා. මේ හෙල්ලෙන්නේ මම නිකන් කරන්ට් එකට ගහලා තියෙන කිසිම සම්බන්ධ කිරීමක් නැතුව ඒක අර පවර් එක රීසෙට් වෙනවා නැවත ආයි රීසෙට් වෙනවා. ඒකයි වෙන්නේ. හරි දැන් අපේ බල්බ් ඔක්කොම ටික වැඩ කරනවා කියලා අපි හොයාගත්තා. මම දැන් නැවත මේ සර්කිට් එකේ මේක ගලවනවා. ගලවලා අර මං කිව්වේ මේ අන්තිම ඍණාග්‍රේ තියෙන එක මේ මුළු වයර් බල්බ් බැලපුලාම ඔතන්න ඕනේ. ඔතලා හදාගන්න විදිය තමයි දැන් පෙන්වන්න යන්නේ. දැන් මම සර්කිට් එක ගලවනවා. හරි. ඔන්න මම කිව්වා විදිහටම රිටර්න් වයර් එකක් දැන් මං මැනලා ඒක දිග මැනලා හදාගෙන තියෙනවා. මෙතෙන්ට පාස්සගෙන තියෙනවා. දැන් තියෙන්නේ මේක දිගේ ඔතන එක. අපි ඔතන්න කලින් තමයි මේකේ එක්කෝ බල්බ් කප් එකට හයි කරන්නේ. නැත්තම් ක්ලියර් හෝස් දාලා ඒකේ ග්ලූ පුරවන්නේ. මම දැන් ඕගොල්ලන්ට දැන් මගේ බල්බ් කප් එකට ක්ලියර් හෝස් දාන්න ඕනේ. ඒක නිසා මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ක්ලියර් හෝස් දාලා කොහොමද මේකට ග්ලූ පුරවන්නේ කියලා මම එකක් උදාහරණයක් දිට අරන් පෙන්නන්නම්. හරි ඉතින් මේකට මෙහෙම දාන්න ඕනේ. ස්ක්‍රූ පුරියනකින් මෙහෙම මේ පැත්තෙන් යවන්න ඕනේ. බල්බ් එක තල්ලු කරන්න ඕනේ උඩ අතට. හරි. ඔන්න ඔය ගානට දාලා ඊට පස්සේ දැන් මෙතන බලන්න මේ දෙක ලං වෙලා තියෙනවද ගෑවිලා තියෙනවද කියලා. එම ගෑවිලා නම් ස්ක්‍රූ පුරියනෙන්ම හදන්න. හදලා මෙතෙන්ට ග්ලූ පුරවන්න. ඒ කියන්නේ අපේ ග්ලූ ගන් එක අරන් මෙතනින් මම පාවිච්චි කරන ග්ලූ ගන් එක දැන් අවුරුදු 10කට වැඩි. මේ ග්ලූ ගන් එකෙන් මෙතෙන්ට දාලා ග්ලූ පුරවන්න මේක සම්පූර්ණයෙන්ම පිරෙනකම්. හරි. ඉතින් මේ තියෙන්නේ අපි ලබා දෙන ක්ලියර් හෝස් කෑලි කපපුව. කෑලි කපපුව විතර නෙමෙයි ඔයගොල්ලන්ට මේවා රෝල් විදිහටත් ගන්න පුළුවන්. මීටර් 30 රෝලක් වෙන්නේ. ඒ කියන්නේ අඩි 100 රෝලක් වෙන්නේ රුපියල් 1850යි. මේ කෑලි කපපුව ගන්නවා නම් රුපියල් 2 ඉඳලා තියෙනවා. තව කෑලි 1000ක් ගන්නවා නම් ඔයගොල්ලන්ට 1500ට ගන්න පුළුවන්. හරි. ඉතින් මේ ක්ලියර් හෝස් කෑලි මහා දිගට කපන්නේ සාමාන්‍යයෙන් අඟල් 3 කාලක් වගේ තමයි කපන්නේ. හරි. ඉතින් මේක පිරීලා ඉවර වෙනකන් දාන්න ඕනේ ග්ලූ. ඉතින් ඔය විදිහට තමයි මුළු ඒ බල්බ් බැලේම ක්ලියර් හෝස් දාලා සාමාන්‍ය අපි බල්බ් කප් එකක් දාන්න නැත්නම් ක්ලියර් හෝස් එකක් දාලා මේ පාසපු තැන් අපි සීල් කරන එක කරන්න වතුර යන්නේ නැතුව ඉන්න. ඉතින් ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් මම දැන් ක්ලියර් හෝස් දාලා කරන්නේ මම හදන්නේ ක්‍රිස්මස් එකට මගේ බල්බ් කප් දාලානේ. ඒක නිසා මම මේ ක්ලියර් හෝස් කෑල්ල අයින් කරගන්නවා. හරි ඔන්න මම ක්ලියර් හෝස් එකත් අයින් කරගත්තා. දැන් අපි බල්බ් කප් එක දාලා ඒ විදිහට සීල් කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ බල්බ් කප් එක.
දැන් මේකේ මැද්දටම දාන්න ඕනේ මේක ලස්සනට එළිය විහිදෙන්න. එතකොට මේකේ මැද්දටම බල්බ් එක හයි කළාම අපි හයි කරලා බලමු. බල්බ් එක ඇතුළට මේක යවන්න පුළුවන්. එතකොට අර ක්ලියර් හෝස් එක වගේම තමයි මට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉන්න මන් දැම්මා. මතක ඇතුව බලන්න කම්බි එහෙම ගෑවිලා තියෙනවද කියලා. එහෙමද ගෑවිලා නම් පොඩ්ඩක් ඉස්කුරුප්පු නියනෙන්ම හදන්න. ඉස්කුරුප්පු නියනක් හරි උලක් හරි මොකක් හරි ඒකට ගත්ත හැකි. හරි. දැන් අපි මේ විදිහට අනිත් ටිකත් කරමු. ඊට පස්සේ ආයි අපි සර්කිට් එකට හයි කරලා පත්තු කරලා බලනවා. ඊට පස්සේ තමයි ග්ලූ ස්ටික් දාලා පුරවන්නේ. අපේ මොකක් හරි අඩුපාඩුවක් නිසා මොකක් හරි එලා කම්බියක් හරි ගෑවිලා තිබ්බොත් එහෙම අපේ මේ ග්ලූ දාලා ඉවරලා ඔක චෙක් කරන්න ගිහිල්ලා ඊට පස්සේ අපිට හරි ප්‍රශ්නයක් වෙනවා. එක්කෝ බල්බ් එක එතනින් වයර් එක කපලා ආයි සම්බන්ධ කරන්න වෙනවා. ඒක නිසා චෙක් කරන්න ඕනේ අපි ෆයිනල් කළත් අන්තිමේදී චෙක් කරලා බලන්න ඕනේ 3-4 පාරක්. හරි දැන් ওই විදිහට අපි දාගෙන යන්න. ඊයන් බෝල වගේ ලොකුවට තියනවා නම් සමහර වෙලාවට මේක දාගන්න අමාරුයි. ඔගොල්ලෝ ඊයන් දාලා ගොඩක් ලොකුවට මෙතන පාස්සලා තියෙනවා නම් ඔගොල්ලන්ට මේක දාගන්න බෑ මේ බල්බ් කප් එකට. මේක ඊයන් කම්බියක් වගේ නිකන් ගෑවිලා තිබ්බ එක මං හැදුවේ. දැන් අපේ බල්බ් වල ওই විදිහට තියෙනවා. මම මේක දාලා පෙන්නන්නම්. දැන් මං අන්තිම වෙනකන් කරනවා මේක. දැන් හරි ඔන්න මං ඔක්කොගම බල්බ් වලට මෙහෙම දාගෙන තිනවා. ඇත්තටම මට හිතෙනවා මේක පත්තු කළොත් නම් මාල් ලස්සනක් තියෙයි කියලා. දැන් තියෙන්නේ අර මං කිව්ව රිටර්න් වයර් එක ඔතාගෙන එන්න. දැන් ඔතාගෙන ඇවිල්ලා තමයි අන්තිමේදී සර්කිට් එකට හයි කරන්නේ. ඊට පස්සේ තමයි අපි චෙක් කරලා බලලා ඉවරලා ග්ලූ පුරවන්නේ. එහෙනම් මම දැන් ඒ වැඩේ කරනවා. හරි. ඉතින් මේ තියෙන්නේ රිටර්න් වයර් එක. ඒක මම මෙහෙම තියාගෙන දැන් මේක ගැට ගහ ගන්නවා මං පුටුවක. එක පුටුවක ගැට ගහ ගන්නවා. අනිත් කොන ගැට ගහ ගන්නවා වෙන තැනක. ඊට පස්සේ ඔතාගෙන යනවා. දැන් මට ඒ ක්‍රමේ ඔයාලට මෙතන පෙන්වන්න අපහසු නිසා මම ඔතන විදිහේ යන්න අතින් පෙන්වන්නම්. ඔන්නම අරගෙන මෙහෙම ඔතාගෙන යන්න. ඔය විදියට කොනටම යනකම් යන්න ඕනේ. මම දැන් දෙකක් විතර වයර් දෙකක් විතර ඔතලා පෙන්නන්නම්. හරි. ඔය විදිහට තමයි වයර් එක ඔතන්නේ. ඔතාගෙන යන්න ඕනේ. මම දැන් ඔතල ඉවරලා කොහොමද තියෙන්නේ කියන එක පෙන්වන්න. දැන් මේ වගේ පොඩි දේවල් ලොකුවට පෙන්වන්න දෙයක් නෑ. ඕනේ වයර් එක ඔතන්න හරි ලේසි. ඉතින් ඒක ඒ වගේ දෙයක් පෙන්වන්න දෙයක් නෑනේ. ඒක නිසා මම ඒක ස්කිප් කළා. මම මේක වයර් එක ඔතලා සර්කිට් එක ආයි පාස්සලා ඒ ටික පෙන්වන්න. ඔන්න මම ඔක්කොම කරලා ඉවරලා බල්බ් වල හැදුවා. ඉතින් මේක පත්තු කළාම මාල් ලස්සනට තියෙනවා. මම දැන් ඔයගොල්ලන් පත්තු කරලා පෙන්නනවා. හිම බෝල වගේ ලස්සනට ක්‍රිස්මස් වලට ගැලපෙන විදියට හැදුවේ. වයර් එක අඹරන තැනින් අපි නතර කළේ. වයර් එක ඇඹරුවා. දැන් අඹරලා ඔන්න මම සර්කිට් එකත් පාස ගත්තා. සර්කිට් එක පාසන විදිය වල පෙන්නපු නිසා දැන් පෙන්නන්නේ. දැන් පෙන්නුවේ නෑ. මම මේ වයර් එක ටිකක් දිගට දාගත්තා. මොකෝ බල්බ් වල පටන් ගන්න තැන ඉඳලම ටිකක් ඉඩ තියෙන්න ඕනේ. අපිට සමහර වෙලාවට ප්ලග් එක වෙන දුරක තියෙන්න පුළුවන්. ඒක නිසා මම ඒ කෑල්ල අඩි 2ක් විතර දිගට දාගත්තා. දැන් අපි බලමු මේවට ග්ලූ පුරවන්නේ කොහොමද කියලා. දැන් ඊට කලින් මම පෙට්ටිය මේකට හයි කරගෙන ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලන් පෙන්වන්න මට බැරි වුණා. මෙන්න මේක 2 pin plug top මේවට හරියට ඕනේ වෙනවා.
මේ වගේ බල්බ් වලට එත් නැහනේ. අපි 2 pin plug top තමයි දාන්නේ. ඉතින් අපි ළඟ ගන්න පුළුවන් ඔයගලන් 2 pin plug top තියෙනවා. හරි මේ තියෙන glue gun එක මෙන්න මේ විදිහට ඔබලා වයර් එක ඇඩ්ජස්ට් කරලා හදාගන්න මේ තැන් දෙකට හිටින විදිහට. ඊට පස්සේ ඒ විදිහටම අරගෙන හරි දැන් ඒ විදිහටම අපි තියාගත්ත විදිහටම අරගෙන මෙතෙන්ට ගම් ටිකක් දාලා අලවනවා. මේ වේ ගම් ඇදුණයි කියලා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. හොඳට වැඩ ගන්නවා. එක බොක්ස් එකට තියලා අපි අලව ගන්න ඕනේ. යක් ඇලවෙනකන් අපි තද කරන් ඉන්නවා. ඊට පස්සේ මේ තැන් වලටත් හොඳට සීල් වෙන්න අපි ග්ලූ දා ගන්න ඕනේ. හරි ඊට පස්සේ පෙට්ටිය වටේ මෙහෙම ග්ලූ යන්තම් වැඩි වෙන විදිහට නෙමෙයි යන්තම් දාගෙන යන්න ඕනේ. ඊට පස්සේ තියලා අලව ගන්න ඕනේ. මේ ඉතුරු වෙන ඒවා ගැටලුවක් නෑ. ඒවා මේ වේලුණාට පස්සේ පිහියකින් කපලා අයින් කරන්න පුළුවන්. හොඳට තද කරගන්න. තෙන්ට චුට්ටක් දාමු අපි වතුර ගියොත් අපරාධෙන්. චුට්ටක් යන්තම් අර පේන්නේ නැති වෙන්න ලස්සනට කරන වැඩේ හරියට කරගන්න ඕන. ඊට පස්සේ මෙතන නා අපි දාන්නේ නැහැ මුකුත්. ඊට පස්සේ ඒක එහෙමම වේලෙන්න තියලා දැන් මම පෙන්නන්නම් මේකට ග්ලූ පුරවන විදිය. හරි ඉතින් මම අලුත්ම ග්ලූ ගන් එකක් පාවිච්චි කරනවා. මගේ තිබ්බ ග්ලූ ගන් එක දැන් හරියට වැඩ කරන්නේ නැහැ. දැන් ඒක අවුරුදු 10කටත් වැඩි 2014 විතර මම ගත්තේ. මේ අපි සෙල් කරන ග්ලූ ගන් මේ මේ කෑල්ල හයි කරගන්න ඕනේ මෙතෙන්ට. ඒක මම දැන් හයි කර ඉන්නේ. මම රත් වෙන්න ඔහම දාලා තියෙනවා. හොඳට වැඩ කරනවා. මේක ඉක්මනට පුරව ගන්න ඕනේ. මේ ටක් ගාලා දිය වෙනවා මේකේ මේ බල්බ් කප් එකේ එක ටක් ගාලා දිය වෙනවා. අපි ඒක නිසා යන්තම් මෙතනින් වතුර යන්නේ නැති ඉන්න සීල් කරගන්න ඕනේ. මේ අඹරල තියෙන වයර් එක පොඩ්ඩක් එහාට කරලා අතුලට ටක් ගාලා පුරවන්න ඕනේ. හරි ඉතින් මේ විදිහට තමයි කරන්නේ. මම ස්කිප් කරනවා මෙතනින්. හරි ඔන්න ඉතින් ගොඩ වෙලාවකට පස්සේ අපි හදලා ඉවර වෙච්ච බල්බ් වල පත්තු කරලා බලමු. කොහමද? ලස්සනයි නේ. පාට මාරු වෙනවා. හිමින් තමයි පාට මාරු වෙන්නේ. ඒකයි මේකේ විශේෂත්වය. අපි ලයිට් එක ඔෆ් කරලා බලමු. කොහොමද ලස්සනයි නේ. ඒක අර බෝල තියෙන නිසා මාල් ලස්සනට පේනවා. මට කැමරාවෙන් ඒක පෙන්වන්න තේරෙන්නේ හරියට. මාර ලස්සනයි. ඇස් දෙකට දැක්කම පිස්සු හැදෙනවා. ඇත්තටම මාල් ලස්සනයි. හිම බෝල වගේ තියෙන්නේ. රම්බුටන් ගෙඩි වගේ තියෙන්නේ ලස්සනට. දැන් මේක මම නත්තල් ගහකට දාලා පෙන්නන්නම් කොච්චර ලස්සනද කියලා. Snow is falling, the lights are bright, sharing